Hi, welcome back to my YouTube channel. ඉතින් අද තමයි මං 2026ට යුනිවර්සිටි යන පළවෙනි දවස. සති දෙකක් විතර වැකේෂන් එකක් තිබ්බ නිසා මං කලින් දවසේ සේරම ප්ලෑන් කරලා, ලෑස්ති කරලා, කෑම ඔක්කොමත් පැක් කරලා තමයි තිබ්බේ. මොකද නැත්තම් මට කම්මැලි හිතෙනවා. මං ඊළඟ වීඩියෝ එක විදියට කරන්න හිතන් ඉන්නේ fully funded scholarship එකක් එක්ක ඕස්ට්‍රේලියාවේ ස්ටඩි කරන්න chance එකක් ගත්තේ කොහොමද කියලා මගේ experience එක share කරගන්න. ඉතින් මට හිතුණා මම ෆලෝ කරපු ප්‍රොසෙස් එක A to Z කියන්න. මොකද ඒක මගේ වීඩියෝස් බලන කාටම හරි වැදගත් වෙයි කියලා හිතුණා. ඔයාලා ඒක දැනගන්න කැමති නම් මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න යන්න. ඒ වගේම මගේ channel එක subscribe කරලා නැත්නම් ඉක්මනටම subscribe කරලා තියාගන්න. ඉතින් මං RMIT City campus එකට තමාද යන්නේ. මං උදේම ලැබ් එකේ පොඩි වැඩ වගේක් කරන්න තමා හිතාගෙන ගියේ. ඉතින් මට වැඩ කරන්න තියෙන ලැබ් එක ඕපන් කරන්නේ උදේ 9ට. ඒක ඕපන් කරන්නේ ටෙක්නිකල් ඔෆිසර්ස්ලා ඇවිල්ලා. ඒ නිසා මං 9 වෙදි තමා කැම්පස් එකට ආවේ. ඒ වුණාට ඉතින් මං යනකොටත් ලැබ් එක වහලා. මං ඉතින් ටිකක් වෙලා බලාගෙනත් ඉඳියා ටෙක්නිකල් ඔෆිසර් කෙනෙක් එයිද කියලා. ඒ වුණාට කවුරුත් ආපු නැති නිසා මං ලයිබ්‍රරි එකට යන්න හිතුවා වෙන වැඩ වගේක් කරන්න. මොකද මං තව වැඩ වගේක් ප්ලෑන් කරන් ආවේ ලැබ් එක වැහුවොත් කරන්න. ලැබ් එක වහලා තිබ්බොත් කරන්න. මොකද මට ෂුවර් එකක් තිබ්බේ නැහැ. අවුරුද්දේ පළවෙනිම දවසේ හින්දා කවුරුත් එයි කියලා. ඇත්තටම කැම්පස් එකේ වැඩි සෙනග ඉඳියෙත් නැහැ එදා. ඉතින් මං ඒ ගමන ලයිබ්‍රරි එකට ගියා. ඉතින් මට අද තියෙනවා ARS වගේක් හදන්න. ARA කියන්නේ Activity Risk Assessment. මෙහි ලැබ් එකක අපි පොඩි ටෙස්ට් එකක් කරත්, පොඩි එක්ස්පෙරිමන්ට් එකක් කරත් අපි ඒ දේ කරන්න කලින් අපි ඒ කරන්න යන දේට අදාළව ARA එකක් සබ්මිට් කරන්න ඕනි ටෙක්නිකල් ටීම් එකට. ඉතින් අපිට කරන්න තියෙන්නේ අපි කරන එක්ස්පෙරිමන්ට් එක පොඩි ස්ටෙප්ස් වලට කඩලා ඒ ස්ටෙප්ස් හැම එකකදීම මොනවාද තියෙන රිස්ක්ස්, ඒ කියන්නේ නිකන් අපි බීකර්ස් එක්ක වැඩ කරනවා නම් ඒවා බිම වැටිලා බිඳිලා අපිව කැපෙන්න පුළුවන්. ඒ වගේ හැම එකක්ම ලිස්ට් ඩවුන් කරලා ඒ හැම දෙයකටම අදාළව රිස්ක් රේටින් එකක් දෙන්න ඕනේ. අන්තිමට මේ ඩොකියුමන්ට් එක ටෙක්නිකල් ටීම් එකට සබ්මිට් කරන්න ඕනේ. ඉතින් මට මේවා දෙකක් හදන්න තිබුණාද. ඉතින් එකක් හදන්න පැයකට වඩා යනවා. ඉතින් මම ඒ ඔක්කොම හදලා මට බඩගිනි හිතුණා. ඉතින් මං කන්න ගියා. මේ කිචන් ඒරියා එක මාස ගාණක් වහලා තිබ්බේ කන්ස්ට්‍රක්ෂන් වැඩකට. ඉතින් මට අද මතක් වුණා ඒක දෙසැම්බර් අග වෙනකන් විතරයි ක්ලෝස් කරලා තියෙන්නේ කියලා නෝටිස් එකක් දැක්කා කියලා. ඉතින් මම කෝකටත් බලන්න කියලා ආවේ. ඉතින් ඒක ඇරලා තිබ්බා. ඉතින් මං හිතුවා මෙතන ඉඳන් කන්න ඕනේ කියලා. මොකද මම මෙතන ඉඳන් කන්න හරිය ආසයි අර වීව් එක දිහා බලාගෙන. ඉස්සර මගේ යාළුවයි හැමදාම මෙතනට එනවා. ඒත් ඉතින් දැන් යා නෑනේ. ඉතින් මම තනියම කනවා. කැම්පස් එක හරිම පාළුයි අද. කොහොමත් ජැනුවරි 3rd week එකෙන් පස්සේ වගේ තමා යුනිවර්සිටි එක back to normal වෙන්නේ. ඉතින් මෙන්න මේක තමයි මං කලින් කිව්ව view එක. මෙතනට ලස්සනට පේනවා සිටි එක, අර ට්‍රෑම්ස් යනවා, වාහන ඔක්කොම හැමදේම. ඉතින් ඊට පස්සේ මං යන්න හදද්දි මං දැක්ක මෙන්න මේ hot chocolate එක. මට ඉතින් ඒක බොන්න ආසාවක් ආවා. ඉතින් මං ඒකකුත් හදාගෙන බීලා මං හිතුවා ලැබ් එකට ගිහිල්ලා බලන්න ලැබ් එක තාමත් closed කියලා. මොකද මං ඊයේ ප්ලෑන් කරගෙන ආපු වැඩේ මට අද කරන්න තිබ්බනම් මගේ හිතටත් සැටිස්නේ. නැත්තම් පළවෙනි දවසේම වැඩක් කරේ නැහැ වගේ ෆීලිං එකක් එනවනේ. එතකොට නිකන් අන්ප්‍රොඩක්ටිව් දවසක් වගේනේ. ඉතින් කොහොම හරි මං ලැබ් එකට යද්දි ලැබ් එක ඇරලා තිබ්බා. ඒ වුණාට කවුරුත් මිදියේ නැහැ. මේ ටෙක්නිකල් ඔෆිසර්ස්ලා දෙන්නෙක් විතරයි ඉඳියේ. ඉතින් මට මෙන්න මේ මැෂින් එක තමයි අද ඔපරේට් කරන්න ඕන වෙලා තිබ්බේ. මේක රොටරි ඉවපොරේටර් එකක්. ඉතින් මම මේ රොටරි ඉවපොරේටර් එක යූස් කරන්නේ මගේ සෑම්පල්ස් මේ කන්සන්ට්‍රේට් කරගන්න. ඉතින් මම මේ රොටරි ඉවපොරේටර් එක ඔන් කළා. ඒකේ ඔක්කොම පැරාමීටර්ස් ටික සෙට් කරලා මගේ සෑම්පල්ස් ටිකක් සෝට් අවුට් කරගත්තා. මේ අද කන්සන්ට්‍රේට් කරන්න ඕනේ සෑම්පල්ස් ටික. ඉතින් ඊට පස්සේ මම වැඩ පටන් ගත්තා. ඉතින් අපි මෙහි මොනවා හරි කෙමිකල් එකක් පර්චේස් කරනවා නම් අපේ එක්ස්පෙරිමන්ට් එකකට අපි ඒකට ගෙවන්න ඕනේ නැහැ. අපිට ඒකට යුනි එකෙන් සල්ලි හම්බෙනවා. ඒ වුණාට අපි ෆිල් කරන්න ඕනේ පැරා කියලා ෆෝම් එකක්. මට මතක විදිහට ඒක pre-acquisition risk assessment. ඉතින් හැම කෙමිකල් එකටම තියෙනවා SDS නැත්නම් safety data sheet එකක්. මෙන්න මේ safety data sheet එක බේස් කරගෙන තමයි පැරා ෆෝම් එක අපි ෆිල් කරන්න ඕනේ. ඒකත් ෆිල් කරලා සබ්මිට් කරන්න ඕනේ ටෙක්නිකල් ටීම් එකට. ඒ පැරා ෆෝම් එකේදී අපිට එනවා drop down menu එකක්. ඒකෙදී අපිට පුළුවන් අපි වැඩ කරන ලැබ් එකේ අපි මේ කෙමිකල් එක යූස් කරන ලැබ් එකේ ටෙක්නිකල් ඔෆිසර් කෙනෙක්ව සිලෙක්ට් කරලා
එයාට සබ්මිට් කරන්න. ඉතින් මේ ක්‍රිස්මස් එකට කලින් මං එහෙම පැරාස් 6ක් සබ්මිට් කරා. මොකද මට කෙමිකල්ස් වර්ග 6ක් ඕන වෙලා තිබ්බා. ඇත්තටම මේක මට නෙවෙයි ඕන. මගේ යාළුවා අර ඉතාලියන් යාළුවාට තමයි ඕන වෙලා තිබ්බේ. හැබැයි එයා පොඩි කාලේ ආයිනේ මෙහෙ ඉන්නේ. ඒ හින්දා ඒ ඔක්කොම ඩොකියුමන්ටේෂන් වැඩ මම තමයි බලන්නේ. මොකද එයාට මුලින් ඉඳන්ම ඕවා ඉගෙන ගන්න වෙනවනේ. ඒවා අර දිග ප්‍රොසෙස් වගේ හින්දා. ඉතින් ඊට ලේසි නිසා මං ඒ ටික කරනවා. ඉතින් එහෙම 6ක් මම සබ්මිට් කරලා තිබ්බා. ඒ 6ම මම සබ්මිට් කරලා තිබ්බේ මේ ලැබ් එකේ ටෙක්නිකල් කෝඩිනේටර්ට. ඒ කියන්නේ ටෙක්නිකල් ටීම් එකේ හෙඩ් වගේ ඉන්න එක්කෙනාට. ඒ වුණාට මට මම මේ එක්ස්පෙරිමන්ට්ස් කරන අතරේ එදා ඇවිල්ලා ඉඳපු ටෙක්නිකල් ඔෆිසර්ස්ලා දෙන්නගෙන් එක්කෙනෙක් ඇවිල්ලා කිව්වා ඒ ටෙක්නිකල් කෝඩිනේටර් තව සති 2ක් විතර යනකම් යුනි එකට එන්නේ නැහැ. එයා ලීව් ඉන්නේ. ඒ නිසා ඒ පැරාස් ටික පුළුවන් නම් ආයි අර ඇවිල්ලා ඉන්න දෙන්නගෙන් එක්කෙනෙක්ට සබ්මිට් කරන්න කියලා. ඉතින් මම බැලුවා ඒ පැරා ෆෝම්ස් වල ඔප්ෂන් එකක් තියෙනවද කියලා අපිට ඒ ටෙක්නිකල් ඔෆිසර්ව චේන්ජ් කරන්න. ඒ උනට එහෙම එකක් තිබ්බේ නැති නිසා මට ඉතින් ඒවා ආයෙ මුලින් ඉඳන්ම එකින් එකට සබ්මිට් කරන්න වෙනවා. ඉතින් මම මේ එක්ස්පෙරිමන්ට්ස් ඉවර කළා. ඒ ටික කරනවා කියලා හිතුවා. මොකද මට මේ වැඩේ කරගන්න එක වටිනවා ලැබ් එක ඇරලා තියෙන වෙලාවේ. මොකද අපිට ලැබ්ස් වලට හැමතිස්සෙම ඇක්සස් නැහැනේ. ඉතින් මෙහි ලැබ්ස් වල ඔය වගේ හරි දිග සේෆ්ටි ප්‍රොසීජර්ස් තියෙනවා. ඒවා ඉතින් වෙලාවකට එපා වෙනවා. ඒ වුණාට ඉතින් ඇත්තට මේවා හදලා තියන්නේ අපේ සේෆ්ටි එක හින්දානේ. ඉතින් එක අතකට ඒක හොඳයි. ඉතින් මම දැන් මේ හවස 5 වෙනකම් වැඩ කරලා ඔක්කොම ස්විච් ඔෆ් කරලා ලැබ් කෝට්ස් උත් තියලා හැමදේම අස් කරලා මං හිතුවා එළිය බෙන්ච් එකකට ගිහිල්ලා අර පැරා ෆෝම්ස් ටික රීසබ්මිට් කරනවා කියලා. මොකද මට නිකන් ඇතුළම ඉඳලා එපා වෙලා තිබ්බේ වෙලාවේ. අනික එදා වැඩි රස්නේ දවසකුත් නෙමෙයි, හීතල දවසකුත් නෙමෙයි. ඉතින් මං හිතුවා එළියේ මෙන්න මෙතන බෙන්ච් එකක ඉඳන් වැඩ කරන්න. හුළඟනම් තිබ්බා. ඒ වුණාට හරිම සනීපයි. ඉතින් මං එතනට වෙලා පැයක් විතර යනකම් වැඩ කරා. පැයක් විතර යද්දි මට ඒ ටික ඔක්කොම සබ්මිට් කරගන්න පුළුවන් වුණා. ඉතින් ඊට පස්සේ මං ඉතින් ගෙදර එන්න පිටත් වුණා. ඔහොම තමයි මගේ 2026 අවුරුද්දේ පළවෙනිම යුනිවර්සිටි දවස ගෙවුනේ. I hope you guys enjoyed the vlog and thank you for watching. එහෙනම් ගිහින් එන්නම්. Bye.